හැමෝගෙම හිතෙන පාට වෙන සුබම සුබ දවසක් වේවා කියලා ඔන්න වීඩියෝ එක පටන් ගන්න කලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහොමද ඔයාලට? මම නම් ගොඩක් හොඳින් ඉන්නවා. දවසින් දවස මගේ YouTube channel එකේ සමාජිකයොත් වැඩි වෙනවා. ඒ නිසා හරිම සතුටින් තමයි මේ දවස් ගෙවෙන්නේ. මේ දවස්වල නම් මට ලොං වීඩියෝ ගේන්න තරම් විශේෂ දේවල් විශේෂ සිදුවීම් තිබුණේ නැහැ. මොකද මම මේ දවස්වල අපේ අම්මලාගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. අවුරුදු 5 වෙලාම හස්බන්ඩ්ලාගේ ගෙදර යනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. අද 2026 අවුරුද්දේ මාර්තු 19 වෙනි දවසේ පුංචි වීඩියෝ ක්ලිප් ටිකක් එකතු කරගත්තා මගේ එදා දවස ගෙවුන විදිය ගැන. ඉතින් බලන්නකෝ වීඩියෝ හොඳයිද කියලා. වීඩියෝ එක ප්ලේ වෙන අතරේ මං පුංචි අදහසක් කියන්නද? අපි හැමෝටම හීන තියෙනවනේ. අපි හැමෝම හීන මවනවනේ. ජීවිතේ එක එක ටාගට් වලට යන්න, ලස්සන වාහනයක් ගන්න, ලස්සන ගෙයක් හදාගන්න, ලොකුවට වෙඩින් එකක් ගන්න, විවාහකයෙක් නම් පවුලට අලුත් සමාජිකයෙක් එකතු කරගන්න. මේ වගේ ඉතින් අපි එකිනෙකාට වෙනස් එක හීන අපි හැමෝටම තියෙනවා. අපි ඒ හීන පස්සේ කොච්චර හඹාගෙන ගියත් කොච්චර මහන්සි වුණත් ඒ හීන අපි හිතන කාලෙදී සැබෑ වෙන්නත් පුළුවන්, සැබෑ නොවෙන්නත් පුළුවන්. සැබෑ වුණොත් නම් ප්‍රශ්නයක් නැහැනේ. ඒත් සැබෑ නොවුනොත් මොකද කරන්නේ? අපි ගොඩක් මානසිකව වැටෙනවා, ස්ට්‍රෙස් වෙනවා. එතනම අපේ හීන යටපත් කරලා ඔහේ ජීවිත ගලාගෙන යන්න ඉඩ හරිනවා. මේක අහන ඔයාලත් මේක කියන මමත් එහෙමයි. ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ ඒ විදිහට. සමහර වෙලාවට අපේ හීනවලට යන්න කොච්චර උත්සාහ කරත් තාමත් එක තැන පල් වෙනවා වගේ හිස් බවක් දැනෙනවා. එහෙම වුණොත් අපිට මේ ගෙවන සාමාන්‍ය ජීවිතේවත් හරියට ගත කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනි ජීවිතේට මොන බාධක මොන ප්‍රශ්න ආවත් අපේ හීනමවපු ඒ සුන්දර දවස් එනකන් හරි පරිස්සමට ඉවසීමෙන් බලාගෙන ඉන්න. ඉතින් ඕකයි මට කියන්න ඕනේ. ඔන්න ඉතින් මම එදා උදේම තෙල් ගාගත්තා. අද නාන්න ඕනේ කියලා හිතාගෙන. දැන් ඉතින් මගේ තෙල් ගාලා පැය 2-3ක් විතර පහුවෙලා තියෙන්නේ. දැන් නාගන්න වෙලාව හරි. ඉතින් මම ඔළුව චුට්ටක් මසාජ් කරගෙන ගිහිල්ලා හොඳට නාගත්තා. නාලා ගෙට ආව විතරයි මහා හයියෙන් වැස්සක් වහින්න පටන් ගත්තා. ඒ විදියටම හුළඟත් හැමුවා. අකුණු ගගහ වහින්න පටන් ගත්තා. ඒ අතරේ මට ඇහුණා වහලෙට ටක ගාලා මොනවද වැටෙන සද්දයක්. මම ගිහිල්ලා එළියට ගිහින් බැලුවම අනේ මේ සුදු පාට කැට වගේ දෙයක් වැටෙනවා. අතට අරන් බැලුවම අයිස් කැට. හරි පුදුමයි නේද? මම නම් අයිසයි වහිනවා කියලා අහලා තිබුණට ජීවිතේටවත් මෙහෙම අයිස් කැට වැටෙනවා දැකලා නම් තිබුණේ නැහැ. ඉතින් මට ඒක අලුත් අත්දැකීමක්. මට හිතුණා ඔයගොල්ලොත් එක්කත් මේක ෂෙයා කරගන්න ඕනි කියලා. මම අකුණු ගහන අතරෙම එයාර්ප්ලේන් මොඩ් දාගෙන ගිහිල්ලා පුංචි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. අඩුම තරමේ අපේ අම්මලාවත් අයිස් ඇහි වහිනවා මීට කලින් දැකලා නැහැ කියලා තමයි කිව්වේ. ඔන්න බලන්නකෝ මෙන්න මේ තරමේ පුංචි අයිස් කැට තමයි වැටුනේ. හරි පුදුමයි නේද? පැයක් විතර හොඳටම වැහැලා දැන් නම් පෑයුවා. මං ඒ අතරේ පැය භාගයක් වගේ හොඳ නිින්දකුත් නිදාගත්තා. නැගිටලා කොණ්ඩේ පීරගෙන මූණේම හොදගෙන කුස්සියට ගියා රෑ කෑම වේල හදාගන්න. ඉතින් අද රෑට ඉඳිආප්ප හදමු කියලා අම්මයිමයි කලින්ම කතා වෙලා හිටියේ. අම්මා කඩේ වහලා එනකන් මම රෑ කෑම වේල හදන්න පටන් ගත්තා. ඉතින් අපි රෑට
ඉන්දියාප්ප හදලා චිකන් මේ විදියට ටිකක් හොද්ද තියෙන හදාගෙන සම්බෝලයක් පරිප්පු හොද්දක් එක්ක කෑම වේල හදාගත්තා. පහේ ටික කබලේ බෙදලා අරගෙන මේ වගේ චිකන් වල හොඳට අත ගාලා පැය භාගයක් විතර තියලා හැදුවම මාරම රසයි. එතකොට 3-5 ටික හොඳට මස් වලට උරා ගන්නවා. මම නම් ඉතින් අනිවාර්යෙන්ම චිකන් හදද්දි මේ වගේ තෙල් චුට්ටක් රත් වෙන්න තියලා ඒකට සුදු ලුණු මිරිස් කුඩු ටිකක් තෙම්පරාදු වෙන්න තියලා තමයි චිකන් ටික එකතු කරගන්නේ. එහෙම හදාගත්තම චිකන් එක තව ලස්සන පාටකට ගන්න පුළුවන්. ඒ වගේම රසත් වැඩි. චිකන් එක දර ලිපේ හැදෙන්න තියලා පරිප්පු ටික ගෑස් ලිපේ හදාගත්තා. ඉස්සර වෙලා මම එළවලු 2 හදාගෙන තමයි ඉන්දියාප්ප ටික හදන්න ගත්තේ. ඉන්දියාප්ප රස්නේ පිට කද්දි තමයි ගොඩක් රස. නැත්තම් වේලෙන්න වගේ බලනවනේ. මං ඉන්දියාප්ප ටික හදන අතරේ අම්මා ඇවිත් සම්බෝලයක් ඇදුවා. ඉතින් ওই විදියට තමයි අපි අපේ රෑ කෑම වේල හදාගත්තේ. වීඩියෝ එක දික් වෙන හින්දා මම පුංචි වීඩියෝ ක්ලිප් ටිකයි විතරයි එකතු කරගත්තේ. ඉතින් ඔයාලත් මේ විදියට කාලා බලන්නකෝ. හරිම රසවත් ඉන්දියාප්ප කන්න නියම රෙසිපිය තමයි පරිප්පුයි සම්බෝලයි චිකනුයි සැරට හදාගත්තම පංකාදු 5යි. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන හරවත් රසබර වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ඒ වගේම තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. වීඩියෝ එකේ තියෙන අඩුපාඩු ඔයාලගේ වටිනා අදහස් පල්ලෙහායින් එකතු කරන්න කියලාත් ආදරෙන් ඉල්ලන ගමන් මම අදට ගිහිල්ලා එන්න. හැමෝටම තෙරුවන් සරණයි.